අපිට O level maths කරද්දී අනිවාර්යයෙන්ම O level විතර නෙමෙයි A level යනකම්ම භාවිතා වෙන කොටසක් තමයි බීජගණිතය. බීජගණිතය කියලා කියන්නේ අපි අන්‍යෝන්‍ය පද ලියලි ඉවරලා ඒවා එකතු කරන අඩු කරන විදිය, ඒව එක්ක හැසිරෙන විදිය ඉගෙන ගන්න එක තමයි බීජගණිතය කියලා කියන්නේ. මේකේ x y දාලා එක එක a b දාලා ඒ කොටස් දාලා ඉවරලා අපිට දෙයක් කියලා දෙන ඒකේ කරන ක්‍රමවේදයක් තියෙනවා. ඒ ක්‍රමවේද ටික උගන්වනවා. ඒතර බීජගණිතයේ මූලිකම සිද්ධාන්ත දෙකක් තියෙනවා දැනගන්න මූලික කාරණා ටිකක්. ඒවා අපි එකතු කිරීම අඩු කිරීම වැඩි කිරීම හා බැඳිච්ච කාරණා ටිකක්. මුලින්ම බලමු අපි මේ මූලික බීජගණිතයේ දැනගත යුතු කාරණා ටික අපි පටන් ගමු මෙන්න මෙහෙම. හරි. අපිට තියෙනවා මෙන්න මෙහෙම සංඛ්‍යා දෙකක්. a එකතු කරන්න තියෙනවා. ඉතින් අපිට මේ මෙයා තියෙන 3යි a. 3යි a 2යි a. ඍණ 3යි a ධන 2යි a. අපි මෙහෙම ගමු මෙයාගේ පොදු සාධකය එළියට ගත්තොත් a නේ. ඍණ 3 ධන 2. එන්නේ කීයද? ඍණ 1. ඍණ 1 වරක් a ඍණ a. අපි නිකන් හිතුවොත් මේක මම අපි ලියලියේ ඉන්නේ මින් ඉදිරියට. මොකද මේවා අපි කරලා තියෙන්නේ මේ සරලවම ඍණ 3යි a ඍණ 2යි a. ඒ කියන්නේ ඍණ 3ක් තියෙනවා අඩු කරා ඍණ a කියලා උත්තරේ දාන්න. බලන්න 5යි b ඍණ 3යි b. 5න් 3ක් ගියාම 2යි. 2යි b. හරි. ඊළඟට 7යි x ඍණ 2යි x. 7න් දැන් මෙතන මේ සංඛ්‍යාවත් ඍණ මේ සංඛ්‍යාවත් ඍණ. එතකොට ඍණ සංඛ්‍යා දෙකක් ඍණ එකකින් තව ඍණ එකක් අඩු වෙනවා. මේක අපි ගණන් වලදී අපි දැනගෙන ඉන්නනේ ඍණ 7 ඍණ 2 කියලා කියන්නේ ඍණ 9යි කියලා. මේක පටල ගන්න එපා. මේව ඕන තරම් අපි කරලා තියෙනවා. ඍණ 7 ඍණ 2 කියලා කියන්නේ ඍණ 9යි. ඍණ සංඛ්‍යා දෙකක් තියෙන්නේ. ඒ සංඛ්‍යා දෙක ඍණෙන්ම එකතු කරලා ලියනවා. හරි. එතකොට ඍණ 7යි x ඍණ 2යි x ඍණ 9යි x. දැන් මෙන්න මේවා පැටලෙනවා නම් මෙන්න මේවල තියෙන ගණන් ටිකක් තියෙනවා හදන්න ඒ ලිස්ට් එකම හදන්න ඕන. මේවා පටල ගන්න බෑ මේ වෙද්දි. මේ වෙද්දි පටල ගන්න වෙලාවක් නෙමෙයි මේක පැටලෙනවා නම් කවුරු හරි ඉන්නවා නම් එහෙනම් මේකට අදාළව ගණන් සෙට් එකක් තියෙනවා. ඒ සෙට් එක ඔක්කොම කරලා ඉවරලා මේක දැනගෙන තමයි මෙතනට එන්න ඕන. හරි. දැන් මෙතන බලන්න මේ ඍණ දෙකක් තියෙනවා. එතකොට මේක අනිවාර්ය ඍණයි ධන. හරි. සමානයි ඍණ 3යි y ධන 2යි y. මේ දෙන්න වැඩි වුණාම ධන වෙනවා. හරි. එතකොට ඍණ 3යි y ධන 2යි y ඍණ y කියලා උත්තරේ එනවා. මේක ඍණ 5යි z ධන 2යි z. ඍණ සංඛ්‍යාවක් තියෙන ධන සංඛ්‍යාවක් තියෙන්නේ අඩු වෙනවා ඍණ 3යි z. හරි. දැන් මේකේ බීජගණිතයට ආවට පස්සේ වෙනස තියෙන්නේ මේ අන්නෝන්නේ පදයක් දාලා තියෙනවා. එච්චරයි වෙනස තියෙන්නේ. නැත්නම් මේ ඍණ 5 ධන 2 තමයි. මේ කතාව එයත් එක්කම ලියනවා. අපිට නිගමන හරිය තිබුණොත් ඍණ 5යි x ධන 2යි y කියලා මේක අපිට මෙහෙම ලියන්න බෑ. මෙයා වෙනස්නේ. මෙයා වෙනස්. මෙයා සමාන නම් විතරයි මෙහෙම ලියන්න පුළුවන්. හරි? එන්නේ මේක හොඳට ඔලුවට තියාගන්න. ඊට පස්සේ දැන් මේ එකතු කිරීම ගැන කතා කරා. අපි බීජගණිතේ යනවා මේ කොටස් ටිකෙන් ගොඩාක් ගණන් හදන්න ඕනේ මේ ටික පුරුදු වෙන්න. හරි? දැන් මූලිකවම මේ පැටලෙන්න පුළුවන් ආකාර ටිකක් තමයි මෙතන දාලා තියෙන්නේ. ඉතින් මේ තියෙන්නේ දැන් අපි එකතු කිරීම අඩු කිරීම කතා කරා. දැන් ගුණ කිරීමයි බෙදීමයි. බලමු මේක. අර විදියමයි. මෙතන 3 වැඩි කිරීම 2. 3 වැඩි කිරීම 2 සමානයි 6යි a. හරි? මේක වෙනම වැඩි කරා මේක වෙනම වැඩි කරා 3 වැඩි කිරීම 2. මේ 2යි a කියලා කියන්නේ 2 වැඩි කිරීම a. ඒක තමයි 2යි a කියලා කියන්නේ. හරි. දැන් මෙතන තියෙනවා 4 වැඩි කිරීම 2. ඍණාගයක් තියෙනවා. මෙතන ධනාගයක්, මෙතන ඍණාගයක්. එහෙනම් උත්තරේ අනිවාර්යෙන් ඍණ වෙන්න ඕන. 4 වරක් 2 8යි. x තියෙනවා. හරි. මෙතන x වැඩි වීමන්නේ තියෙන්නේ. මෙයත් වැඩි වීම, මෙයත් වැඩි වීම. මෙතන 2x කියලා කියන්නේ වැඩි කිරීමක් එක තමයි තියෙන්නේ. මෙතන ඉතින් 3 වැඩි කිරීම ඍණ 5. එන්නේ උත්තරේ ඍණ. 3 වරක් 5 15යි. a තියෙන වැඩි කිරීමත් b තියෙන වැඩි කිරීමත් ab. හරි. මේ 15යි කියන්නේ ඍණ 15 වැඩි කිරීම a වැඩි කිරීම b කියන එක තමයි මෙන්න මේකෙන් අංකණය වෙන්නේ. හරි. එතකොට මේ ඍණයි ධන වැඩි කිරීම. ධනාගේ අපි ලියන්නේ මේ දෙන්න ධන දෙවරක් 4 8යි p වැඩි කිරීම p වර්ගය. හරි. මේ අපි මේ විදිහේ ගණන් 50ක් විතර හදන්න ඕනේ. මේ විදිහේ ගණන් 50ක් විතර හදන්න. මේ අපි
ලියලා තියෙන්නේ මේ ප්‍රධානව එන්න පුළුවන් ආකාරය. මේ ලියන ඉලක්කමක් තව මේ වගේ සංඛ්‍යාවකින් වැඩි වෙනවා. ආයෙ ඍණ සංඛ්‍යාවකින් වැඩි වෙනවා. ආයෙ මේකේ අපිට දීලා තියෙනවා අන්‍යෝන්‍ය පද දෙකක් එක්ක ඉලක්කම් දෙකක් එක්ක දීලා තියෙන වැඩි වෙනවා. මේ එක සමානකකින් වැඩි වෙනවා p වර්ගය එනවා. මේ විදිහට තමයි අපි දීලා තියෙන්නේ මේ වගේ ගණන් සෙට් එකක්ම ඔයාලා හදලා තියෙනවා. හදපුවම තමයි මේක ඔයාලට ඉක්මනින් කරගන්න පුළුවන්. දැන් මේ මෙතනදී අපි කරන්නේ තියරි ටික පෙළට කියලා දෙනවා. මේක දැනගන්න ඕන. මේක බලපු ගමන් මේක පාරම මේක අපිට කරන්න බෑනේ කියන එක නෙමෙයි. මේක තමයි මේ ප්‍රමාණය අපි දැනගන්න ඕන බීජගණිතයේ දැනගත්තම මෙන්න මේ ටික ප්‍රැක්ටිස් කරන්න ඕන. ප්‍රැක්ටිස් කරන්න පේපර්ස් ටික කරන්න ඕන පේපර් ක්ලාස් එකට එන්න. right? එතකොට මේකේ තියෙනවා ඍණ 8p බෙදීම ඍණ 2p q. හරි? q කියලා දීලා තියෙනවා. මේ ඍණයි කැපිලා යනවා. 2ට 1යි 8ට 4යි. සමානයි 4p බෙදීම q. මෙතනට වඩා මේක සුළු වෙන්නේ නැහැ. හරි? මේ තියෙනවා අපි බීජගණිතයේ මූලිකවම එකතු කිරීම අඩු කිරීම ටික වැඩි කිරීම ටිකේ එන්න පුළුවන් ආකාර ඊට පස්සේ තියෙනවා මේක ප්‍රසාරණය කරන්න කියලා දෙනවා. අපි මේක හොඳට දැනගෙන ඉන්න ඕන. මේ ප්‍රසාරණය කරද්දී මේක ඕන වෙනවා O level දක්වා A level maths කරන අයට ගොඩක් ඕන වෙනවා. මොකද මේ ඍණයි ධනයි පටල ගන්න එක නවත්ත ගන්න නම් මේ වගේව හොඳට කරලා තියෙනවා. දැන් බලන්න මේක වැඩි කරනවා නම් මෙයාගෙන් වැඩි වෙන්නත් ඕන මෙයාගෙන් වැඩි වෙන්න ඕන. හරි? සමානයි 2x ධන දෙවරක් එක 2යි. හරි? දැන් මෙයාගෙන් වැඩි වෙන්නත් ඕන මෙයාගෙන් වැඩි වෙන්න. 4 වරක් y 4යි y ඍණ 4 වරක් 2 මෙතන තියෙන ඍණ සංඛ්‍යාව ඒකින්ද ඍණ දැම්ම. 4 වරක් 2 8යි. හරි? මෙයාගෙන් වැඩි වෙන්නත් ඕන මෙයාගෙන් වැඩි වෙන්න. හැබැයි ඍණ 3 තියෙන්නේ. හරි? එතකොට ඍණ 3 a ගෙන් වැඩි වුණාම ඍණ 3යි a. ඍණ 3 2 ගෙන් වැඩි වුණාම ඍණ 6යි. දැන් මෙතන තියෙන ඍණ 2. ඍණ 2 x ගෙන් වැඩි වුණාම මෙයාගෙන් වැඩි වෙනවා මෙයාගෙන්. දෙකෙන්ම වැඩි වෙන්න බෑ. පොදු එක්කෙනානේ මෙතන තියෙන්නේ. එතකොට ඍණ 2x ඍණයි ධන මෙයා වැඩිද ඍණයි නැත්නම් ධන 4. හරි? ඔන්න ඕවා තමයි පටල ගන්න ඕනේ නැත්නම්. හරි? මෙන්න මේවා හරියටම දාන්න ඕන. නැත්තම් මේ ප්‍රසාරණය කරද්දී මේ උත්තර වර්ධිනවා. ඍණ 3යි b. හරි? ඍණ 3යි b වැඩි කරන a ගෙන්. ඍණ 3යි b a. හරි? මෙයාගෙන් වැඩි වුණාම මේ තියෙන 3 වැඩි කිරීම b වැඩි කිරීම a. ඍණයි ධන 3යි b වර්ගය. හරි? ඔන්න ප්‍රසාරණය කරා සරලවම තියෙන ටිකක් ඔන්න ප්‍රසාරණය කිරීම. හරි මේවා අපි මේ 7 වසර 8 වසර වල ඉඳලම කරගෙන ඉන්න ඒවා ටිකක් තමයි මෙතන දාලා තියෙන්නේ. ඉතින් මේකත් එක්ක එකින් එකට අපි මේ අපි කොහොමද බීජගණිතයේ ඉතුරු කොටස් ටික බලාගෙන යන්නේ. මොකද දැන් එකතු කරා වැඩි කරා ප්‍රසාරණය කරා ඊට පස්සේ අපි බලමු පොදු සාධක අපි ගන්න විදියයි අපි කොහොමද මේ සාධකත් එක්ක මේක අරගෙන අපිට ප්‍රසාරණය කරන එක තවත් දුරටත් කොහොමද කරන්නේ තවත් මේකේ තියෙන අපි තව දුරටත් මේ බීජගණිතයේ තියෙන තව කොටස් මොනවාද අන්න එකින් එකට අපි යමු. right ප්‍රසාරණය කරද්දී දැන් අපි ප්‍රසාරණය කරා සරලම ප්‍රසාරණ ටිකක් අපි කරා ඒකත් එක්ක චූට්ටක් අපි සංකීර්ණ වෙනවා බලන්න මේකේ ප්‍රසාරණය කරද්දී කොටස් දෙකක් තියෙනවා දෙකක්ම ඇත්තටම මේ ධන ලකුණු 3ක් තියෙනවා හැබැයි වරහණෙන් පිට x තියෙනවා මෙතනින් වරහන් පිට 2 තියෙනවා එතකොට වරහන් පිට තියෙන එක්කෙනාව අපි මෙහෙම වැඩි කරා කලින් කරා දැන් මේක දෙකක් තියෙනවා මෙයා වැඩි කරනවා මෙහෙම හරි එතකොට x ගෙන් වැඩි වුණාම x වර්ගය ධන 2x ධන 2 වැඩි වුණාම 2x ධන 4 දැන් බලන්න කලින් ඉගෙන ගත්තා අපි x වල බලය 1යි. මෙයාගේ බලය 1යි. එතකොට ඒ දෙන්නව එකතු කරන්න පුළුවන්. හරි? x වර්ගය ධන 4x ධන 4. දැන් මේ කලින් අපි මේවා ඉගෙන ගත්තේ මේ එකින් එකට සම්බන්ධ වෙනවා මේ ඔක්කොම. හරි? මේ ටික පිළිවෙලට බලන්න පිළිවෙලට බලපුවම මේක ඔයාලට මේ ඔළුවට යනවා
මේ එකින් එකට මේ ටික සම්බන්ධයි. හරි? ඒක තමයි මට පෙන්නන්න ඕන. හරි මේක බලන්න. මෙයා මෙයාගෙන් වැඩි කරා, ආය මෙයා මෙයාගෙන් වැඩි කරා. මෙයා මෙයාගෙන් වැඩි කරා, මෙයා මෙයාගෙන් වැඩි කරා. දැන් වැඩි කරන්න අපි ඉගෙන ගත්තා. කලින් ඉගෙන ගත්තා. හරි? x වර්ගය ධන x ඍණ 3 වරක් x 3යි x. දැන් මේ ඍණයි වැඩි වෙනවා. ඔයගොල්ලෝ පටල ගන්න ඕනේ නැත්නම්. ඍණයි වැඩිනවා ධන 3 වරක් එක 3යි. හරි? දැන් බලන්න මෙතන x තියෙනවා ඍණ 3යි x තියෙනවා. x වර්ගය ඍණ 2යි x. කලින් අපි මේවා එකතු කරලා අඩු කරලා ඉගෙන ගත්තේ ඒක. මෙතනට ඒක ඕනේ ඉන්න. හරි? ධන 3යි. හරි? පිළිවෙලට ගියාම ලේසි. නැත්නම් එකපාරම වර්ග ප්‍රකාශනයක් අරගෙන සුළු කරන්න ගියයි කියලා අපිට පුළුවන් වෙන්නේ නැහැ. ඒකින්ද මේ පිළිවෙල බලා ගන්න. මේ පිළිවෙලේ තියෙන ගණන් ටික වෙන වෙනම එවනවා. ඒ ගණන් ටික හදන්න අපිත් එක්ක නැත්නම් ගණන් හදන්න එකතු වෙනවා. හරි? මේක බලන්න. දැන් මේක වැඩි කරන්නේත් දැන් මෙයාව මේ තිබුණා වගේ අපිට මෙයාව ලියන්න පුළුවන්. මෙයාගෙනුත් මෙයා වැඩි වෙන්න ඕනේ. මෙයාගෙනුත් මෙයා වැඩි වෙන්න ඕනේ. නේ? x ගෙන් වැඩි වෙන්න ඕනේ x ධන 8. මෙතන ධන 5 වැඩි වෙන්න ඕනේ x ධන 8. දැන් බලන්න අපි හිටියේ මෙතන. මෙතනනේ. මෙතන හිටිය කෙනා මේ ඉන්නේ යානේ. එයාව මේ විදිහට කරලා තියෙනවා. හරි? මෙයා පොදින් එළියට අරගෙන මේ විදිහට කරලා තියෙනවා. හරි? එතකොට දැන් අපි මේක කඩාගත්තා. දැන් බලන්න. මෙයාගෙන් මෙතන එන x වර්ගය ධන 8යි x 5x ගෙන් වැඩි වුණාම 5යි x ධන 40. දැන් 8 වරක් 5 40යි කියන එක දැනගන්න ඕන කොහොමද කරන්න කියන එක මම කිව්වා කලින් පාඩමකදී මේ විදියයි මේක ප්‍රැක්ටිස් එකක් තියෙනවා කරන්න තියෙනවා අභ්‍යාස මාලාවක්. ඔයාලා ඒක කරොත් අනිවාර්යයෙන්ම මේවා අමතක වෙන්නේ නැහැ. චක්කරේ පාඩම් කරනවා නෙමෙයි ඒ වගේම තමයි ඒකත්. හරි? එතකොට මෙතන x වර්ගය ධන 8යි 5යි 13යි x ධන 40. හරි? මේක බලන්න. දෙවරක් 3 ඍණ m. ධන මෙයා ගත්තේ m වරක් 3 ඍණ m. හරි? දෙවරක් 3 6යි. ආයෙ මම මේක ලියලා ඉන්නේ. හරි? අන්තිම පාර ඔලියන්. දෙවරක් m මෙතන ඍණ 2යි m. ධන හැම වෙලේම ලියද්දි බලන්න ඕනේ මේ අපි නොදන්න පදේ ලියන්නේ පස්සේ. ඉලක්කම ඉස්සරහින් ලියන්න. හරි? නේ දෙවරක් m 2යි m. හරි? මෙතන 3 දැන් m වරක් 3නේ. m 3යි කියලා ලියන්නේ නැහැ. 3යි m. m මෙන්න ඍණ m වර්ගය. හරි? දැන් මේ දෙන්නව සුළු කරා ඍණ 2යි m 3යි m 6 ධන m ඍණ m වර්ගය. හරි? දැන් විභාගෙදී ඉස්සරහට යද්දි මෙයාව දීලා අහනවා මෙයාව. ඒ හදන විදිහත් අපි දැන් එකින් එකට යනවා. හරි? මෙයාව දීලා මෙයාව අහනවා. කොහොමද ඒක කරන්න කියලා දැන් කියලා දෙනවා. හරි? දැන් බලන්න මෙයාව x වරක් මෙයා ගත්තා x ඍණ 8යි. ඍණ 5 වරක් x ඍණ 8යි. හරි? දැන් වැඩි කරා x වර්ගය ඍණ 8යි x ඍණ 5යි x ඍණයි ධන 40 x වර්ගය ඍණ 13යි x ධන 40. හරි? දැන් මේ වර්ගජ ප්‍රකාශන ඊට පස්සේ නා වර්ගජ සමීකරණ. ඔය ඔක්කොම අපි එකින් එකට අපි කතා කරගෙන යනවා.